Yo, what's up guys? මොකද වෙන්නේ? ඉතින් ඔන්න ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්න මිස්ටර් රොයිත් එක්ක තවත් වීඩියෝ එකකින් වෙනස් වීඩියෝ එකකින් මේක ෂෝට් වීඩියෝ එකක් කියවි. ඉතින් මෙහි තියෙන අද සිරුපුසවල නාට්‍යයක් පෙන්වනවා. ඩ්‍රාමා එකක්. සිංහලෙන් ප්‍රසිද්ධ නළු නිලියෝ නළුවෝ හතර දෙනෙක් ඇවිල්ලා අපේ කලන ගුණසේකරනේ ගුණසේකර සවිය ඒ වගේම තවත් ප්‍රසිද්ධ නළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් අද අපි ගිහිල්ලා බලමු එතන කොහොමද වෙන්නේ කියලා සිටුේෂන් එක. මේ සිරුපුසවල මම හිතන්නේ දෙවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් ඕගනයිස් වෙන්නේ. ඉතින් ගිහිල්ලා බලමු කොයි වගේද වෙන්නේ කියන එක අලුත් අත්දැකීමක් අපිට. ඉතින් මතක් කරන්න subscribe කරන්න, comment කරන්න, like කරන්න. එහෙනම් දැන් අපි එතෙන්ට. උඹ කන්නේ නෑනේ. උඹ බොනෝ විතරයි. දැන් බලපන් අපි දෙන මියුසිකල් එකේදී බෝතලයක් ගැහුවා. උඹ අඩුම ගානේ මේ වඩේ හරි නේ අයියේ. ඒව ඕනේ මෙහෙම අරන්. අල්ල කියලා දේවල් කොහොමද ඕනේ බං. උඹ නිදහස් නේ. හරි මාත් එක්ක එකතුලා ඉන්නවා කලණය. කොහොමද? ජය අපි ඉන්න. ඉතින් මේ ලොකු භාගයක් රත් එක්ක මෙහෙම වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙච්ච එක පිළිබඳව බිග් ෆෑන්. ඉතින් මේ ටුවර් එක කොහොමද මේ යුරෝපයට ඇවිල්ලා මම දැක්කවා තවත් ටුවර් එකක් යනවනේ. කොහොමද ටුවර් එක ගැන මට කියන්න බෑ. ෂෝස් 9ක් විතර යනවා. ඉතාලි තැන් කීප එක, ඊට පස්සේ නෝර්වේ, ස්විට්සර්ලන්ඩ්, ෆ්‍රාන්ස්, ෆ්‍රාන්ස්. ඇත්තටම මේ වෙලාවේදී අපිට මේ මිස්ටර් ප්‍රෙසිඩන්ට් වේදිකා නාට්‍ය ගායන කනිෂ්ක රාජපක්ෂගේ අපිට හම්බ වෙන්නේ ඉතින් මේ හැම තැනකදීම ශ්‍රී ලාංකික අපේ කට්ටියම තමයි. ඉතින් අපිට නළුව විදියට සතුටක් තියෙනවා ලොකු ශ්‍රී ලාංකික අපේ විදේශ ගත වෙලා ඉන්න විදේශීය ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට නාට්‍ය පෙන්වන්න යම්කිසි දැනුමක් ලබා දෙන්න සහ රසස්වාදයක් ලබා දෙන්න ලැබීම ගැන රංගන ශිල්පියෙක් විදිහට මට ඉතාම සතුටුයි. ඉතින් සිරුකුස නගරය ගැන මොකද හිතන්නේ? සිරිකුස නගරය ලස්සන නගරයක්. ඉතාලියම හරි ලස්සන එකිනෙක වෙනස් නගරයක්. අතරම අදත් හොඳ ඔඩියන්ස් එකක් හිටියා. මම හිතන්නේ මේ නාට්‍ය තිබුණු විශේෂත්වය තමයි යුරෝපයේ සමහර නගරවල ගොඩක් අවුරුදු ගානකට පස්සේ තමයි නාට්‍ය. සමහර ඒවා ඇත්තම තිබ්බෙම නෑ යුරෝපයේ. ගොඩ කාලයකට පස්සේ නාට්‍යයක්. හැබැයි අපි හිතන් ඉන්නවා නාට්‍ය වලට සිනග නැති වෙයි කියලා. හැබැයි එහෙම එකක් නෑ. නාට්‍ය හොඳ නාට්‍යයක් වෙනවා නම් ශ්‍රී ලාංකික හැමෝම මේ නාට්‍ය බලන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නාට්‍ය වැළඳ ගන්නවා කියන තවත් හොඳම උදාහරණයක් තමයි සිරිකුස. ඉතින් කොහොමද සිරිකුස කට්ටියක ප්‍රතිචාර? මම හිතන්නේ ඉතාම හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒගොල්ලන්ට මේ නාට්‍යයේ තියෙන අන්තර්ගත යම් කිසි විදිහකට තේරෙන්න ගන්නවා. මොකද මේ නාට්‍ය අපි හිතන ට්‍රැක් එක නෙමෙයි යන්නේ. එකපාරම අපි යම් තැනකදී චේන්ජ් කරනවා පොඩි ආතල් එකක් දීලා ඇවිල්ලා. මම හිතන්නේ නාට්‍ය ඔබ තමයි හොඳම ප්‍රේක්ෂකයා. ඔබට දැනෙච්ච දේම තමයි ඔඩියන්ස් එකට දැනෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාට. බලපන් දැන් මේ උඹයි මාමේ අවුරුදු කීයකට පස්සේද බං මේ සෙට් වෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ මේ මිස්ටර් ප්‍රෙසිඩන්ට් නාට්‍ය සංවිධානය කරපු සිරකුස නගරයට ගෙනාපු අමල් අංකල්. ඉතින් මේ සංවිධායක. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ නාට්‍ය ගැන? මේ වගේ නාට්‍යයක් ඕගනයිස් කරන්න හිතුවේ ඇයි? කොහොමද මේ වගේ එකක් ඕගනයිස් කරේ? සහ ඉදිරියට මේ වගේ දේවල් කරනවද? ඇත්තටම අද කරපු නාට්‍ය ඉතා සාර්ථකයි. ඉතින් මම හිතනවා මම ඊට ඉස්සෙල්ලා අපිට අවුරුදු 8කට කලින් එක වේදිකා නාට්‍යයක් ගෙනාවා සිරකුස වලට. මේ ගෙනාපු දෙවෙනි අවස්ථාව අති සාර්ථකයි. ඉතින් අපි ඉස්සරහටත් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි. අනිවාර්යෙන් මේ වගේ දේවල් තවත් ඉස්සරහට කරන්න ඕනේ. අනිවාර්යෙන්ම කරනවා. බොහොම ස්තුතියි. අයියේ දීපක් හරි. උඹත් දීපංග තමයි බං. බලහන්කෝ මේ වෙන්නේ. මං ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සවිය අයියා. ඉතින් කොහමද? හොඳයි බොහොම හොඳයි සතුටුයි. ඉතින් මොකද හිතන්නේ මේ යුරෝපයේ ටුවර් එකක පිළිබඳව? අපි නොහිතු විදිහට මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් තියෙනවා. මම කියන්නේ ඔඩියන්ස් එකක් අපිට ඉන්නවා. ඒ ගැන සතුටුයි. ඉතින් ආයෙත් යුරෝපයට තව නාට්‍යයක් තව ලංකාවේ බිහි වෙන ඉතා හොඳ නාට්‍ය සහ ඇත්තටම මේ වෙලාවේ ලංකාවේ බිහි වෙන හොඳ නාට්‍ය ටිකක්. ඉතින් අපි ආරාධනා කරනවා මේ නාට්‍ය මේ රට ඇතුළේ යුරෝපයේ, ඉතාලියේ, ප්‍රංශයේ අපි නෝර්වේ ගියා. ස්විට්සර්ලන්තයට අපි යනවා. ඉතාලිය නගර කීපයක අපි මේ අපේ දර්ශන වාර තිබුණා. ඉස්සරහටත් තියෙන තව දෙකක් විතර. ඉතින් බොහොම සතුටුයි මෙහෙම ලංකාවේ ආටිස්ට්ලාට මෙහෙම ඔඩියන්ස් එකක් මෙහෙම ප්‍රේක්ෂකාගාරයක් ඉන්නේ. ඉතාලම සතුටුයි. අපි ප්‍රාර්ථනා කරන තව නාට්‍ය මෙහිට ගේන්න. අනිවාර්යයෙන්. කොහොමද සිරකුස නගරය? ඔව් ඉතින් ඒකත් අද හරි විශේෂ දවසක් වුණා. මොකද මේ තියේටර් එක මේ දැන් තීරස් තියෙන විවිධ වර්ගයේ තීරස් තියෙනවා. ඉතින් මේ පහසුකම් යම් විදිහක අඩු වුණා. මේ ප්‍රේක්ෂකාගාරයක් අපිට ඉන්නකොට අපිට අනිත් හැමදේම අපිට අමතක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්.
අපි ඉතින් උත්සාහ කළා හොඳ නාට්‍යයක් දෙන්න. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉතාම හොඳට තියෙනවා. ඉතින් බොහොම සතුටුයි සිරිකුසාන හෙට තමයි හැබැයි සිරිකුසා අපිට රවුමක් දාන්නේ. දාන්නේනේ. මොකද අද දැක්කා අනිත් නගරවලට වඩා වෙනස් නගරයක්. බොහොම සතුටුයි. හරි එහෙනම් බොහොම ස්තුතියි මත් එක්ක මේ වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් ගිම්හන් අය වද මේ සිරිකුස නගරේ මේ ප්‍රේක්ෂකයෙක් විදිහට හැම දෙයකම සහභාගී වෙන කෙනෙක් විදිහට මේ නාට්‍ය ගැන මිස්ටර් ප්‍රෙසිඩන්ට් නාට්‍ය ගැන මොකද හිතන්නේ? ඇත්තරම මේ නාට්‍ය අපිට සිරිකුස නගරයට මේ නාට්‍ය කණ්ඩායම පැමිණීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඇත්තරම මේ අර්ථාන්විත නාට්‍යයක්. ඒ නිසා මේ ගොඩක් සතුටුයි ග්‍රාමයක මේ සිරිකුස නගරයට පැමිණීම ගැන. මේ විදිහට මේ නාට්‍ය පිළිබඳව මොකද හිතන්නේ මේ සිරිකුස නගරයේ පවත්වන මොකද අපි පුරු වෙලා ඉන්නේ Netflix වගේ නාට්‍ය බලන්න. ඉතින් මේ වගේ වේදිකා නාට්‍ය අපිට අලුත් දෙයක්. හරිද? ඉතින් මොකද හිතන්නේ මේක පිළිබඳව? වාගේ අදහස මොකක්ද? ඇත්තටම කියනවා නම් ඉතින් මේක අලුත්ම ජාති ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ආවේනික අපේ ෆස්ට් ටයිම් මම හිතන්නේ සිරකුස් වලට මේක තියෙන එහෙම නේද සෙකන්ඩ් ටයිම් මේක කලින් සෑහෙන කාලයකට කලින් ඊට පස්සේ මේ ෆස්ට් ටයිම් මේක ඊට පස්සේ තියෙන්නේ. දැන් අලුතෙන් ඉන්න මේ පරපුරට බලා ගන්න පුළුවන් වෙනස්ම ආකාරයේ different type of a film වෙනස්ම ආකාරයක ෆිල්ම් එකක් කියලා අපිට ගන්න පුළුවන් ඒක. ඒක මේ මිස්ටර් ප්‍රෙසිඩන්ට් ගැන මට කියන්න තියෙන මිස්ටර් ප්‍රෙසිඩන්ට් නාට්‍ය ඊටාම කලාකාරයෝ හොඳට රංගපාලා කරපු හොඳ ඉතාම අනර්ගයේ ස්ටෑන්ඩඩයිස් එකක තියෙන මේ ෆිල්ම් එකක් කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි ඩ්‍රාමා එකක් කියලා කියන්න පුළුවන් අපිට. අනේ මේ අයියේ බොක්කෙම්මයි මං කිව්වේ. රංග බොක්කෙම්ම දෙන්නට කප් දෙකක්.